අයිබෝන් ගිල්විල් ගන්න ඕගොල්ලෝ හැමෝම ටෙක් අප් විශ්වාසින්දු YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද අපි බලමු හරියටම laptop එකේ තියෙන desktop එකම හරියටම wing monitor එකකට ඒ විදිහටම ගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් අලුවනේ මෙන්න මේ විදිහට කම්පියුටරේට එන කේබල් එක හරියටම අරගෙන මෙතන ඕල්ම වෙනවා ඇති මෙතන තියෙනවා ලැප්ටොප් එකේ ඒ කේබල් එක ගන්න දන ඇති හරියට මෙතෙන්ට ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ගහගත්තා. දැන් මගේ මගේ ලැප්ටොප් එක වැඩ ගන්නවා. මම මෙතෙන්ට කේබල් එක ගහුවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට එන මේ වයර් එක තමයි මෙතෙන්ට අපි කනෙක්ට් කරගත්තේ. ඉතින් මෙතනින් යන වයර් එක ප්ලග් එකට සම්බන්ධ කරලා තියාගන්න. ඉතින් දැන් මම එතන කම්පියුටර් ඩෙස්ක්ටොප් එක ඔන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට තමයි දැන් මම කරන හැමදේම මෙන්න මේ විදිහට තමයි පෙන්නේ. හරි එළවනවා. ඉතින් මේකම තමයි මේකෙත් පෙන්වන්නේ. ඉතින් දැන් අපි මේකට ලොග් වුණාම ඉතින් මෙන්න මේ විදිහට අද තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ වීඩියෝ ඇති මෙන්න මෙතන ක්ලික් කරාම යටට ගියාම ප්‍රොජෙක්ටර් කියලා පෙන්වනවා. ඉතින් අන්න ඒකට ගියාම මෙතන තියෙන PC screen only කියලා දාවම මේක ඔෆ් වෙලා මේක ඔෆ් වෙලා මේක විතරක් දානවා. ඉතින් ඔන්න ආයි මම පෙන්වන්න. ඔන්න මේ PC screen only ගියාම ඔන්න PC එක අයින් වෙලා ඔන්න laptop එක විතරක් පෙන්වනවා. ඊළඟට duplicates දාවම දෙකම එකපාරම පෙන්වනවා. mouse pointer එක කොහාට ගෙනිච්චත් එකම විදිහම. ඊට පස්සේ extend කියලා දෙනවා. අන්න ඒක දුන්නම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකෙන් දෙකේ වැඩ දෙකක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේක අයින් කරනවා. ඔන්න බලන්න. ඔන්න දැන් මේකේ තමයි mouse pointer එක තියෙන්නේ. දැන් මම මේක මෙහාට අරන් ගිහිල්ලා ඔන්න මේකේ ගත්තම ඔන්න දැන් තියෙන්නේ මේකේ. ආයි මම මෙහාට අරන් ගියාම ඔන්න දැන් මේකේ. ආයි මම mouse pointer එක මේ පැත්තට අරන් ගියාම ඔන්න ආයි මේකේ. ඉතින් අන්න ඒ විදිහට දැන් මේකෙන් අපි හිතමු Excel එකේ වැඩ කරා කියලා. හැබැයි මේකේ ඒක නෑ. මේක අපිට පුළුවන් Word එකේ වැඩ කරන්න. ඉතින් යාළුවනේ මේකේ මම Word එක ඕපන් කරලා තියෙනවා. මේකේ ඔයගොල්ලන්ට වෙනවා ඇති Excel ඕපන් කරලා තියෙනවා. ඉතින් දැන් මම මේකේ Word වල නිකන් අකුරු ටික ටයිප් කරනවා. ඉතින් මේකේ මම Excel වල ටයිප් කරනවා. ඉතින් එකපාර ඔයගොල්ලන්ට ඕන සින්දුවක් වැඩ කරන්න පුළුවන් නම් මේක සින්දුව අහනවා මේක වැඩ කරනවා. අන්න ඒ වගේ එකක් මේකෙන් කරන්න බලා. අපිට ඊළඟට තියෙනවා second screen only. එතකොට අපේ laptop එක අයින් වෙලා මේකේ වැඩ කරන් තියෙන. එතකොට ලොකුවට පේනවා එහෙම. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම ඩෙස්ක්ටොප් දෙයක් එකට කනෙක්ට් කරගන්න. ඉතින් මගේ වීඩියෝ එක හරියටම ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා නම්
අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe එකක් දාලා bell icon එකත් ඕල් දීලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.